අවසන් නොරේන නදටම කූලි මද සංසුන් පියෝවින් සිටි නොසැලී ගඩසෙන් සිටියම් ගජසිරි කියලි. පිය අමාරු වචන ගොඩක් තියෙනවා ලියාගන්න. පිය සන්නෝව බිඟුදැල් රැඳි කොපුලි. පිය සන්නෝව කියන්නේ පුතේ පියාපත් සලන්නේ නැතුව. බිඟුදැල් කියන්නේ මීමැසි රංචු. කොපුලි කියන්නේ කම්මුල් ඇතිව. අදහස මං කියලා දෙන්නම් ඈ. පියාපත් සලන්නේ නැතුව මීමැසි රංචු රැඳිච්ච කම්මුල් තියාගෙන. අවසන් නොව වෙන නදටම කූලි. අවසන් නොව කියන්නේ නොනවතින. නවතින්නේ නැති වීණා නාදයට කූලි කියන්නේ පුතේ කුතුහලයෙන්. මේක අහන්න කුතුහලයෙන් මද සංසුන් පියවින් සිටි නොසැලී. මද සංසුන් කියන්නේ පුතේ මද සංසිඳු. මේ කියන්නේ පුතේ ඇත්තු ගැන. හරිද? ඇත්තුන්ට තියෙන මද කිපෙන කාලයක්. මේ මද කිපෙන කාලයට එයාලගේ සිරුරේ පුතේ පස්පලකින් මේ ශ්‍රාවයක් වැగిරෙනවා. හරිද? ශ්‍රාවයක් වැగిරෙනවා ඇත්තුන්ගේ පස්පලකින්. ඇස් දෙකෙන්, කන් දෙකෙන්, කටින්, ඉංගෙන් නොම බෑහෙනවා පස්පලකේ ශ්‍රාවය. ඒ කාලෙට මේගොල්ලෝ හරි දරුණු මේගොල්ලෝ ළඟට යන්නේ නැහැ. බහලා මරන්නේ. කොහොමද ඉන්න ඇත්තොත් පාගල මරලා දාන්නේ මද කිපෙන කාලෙට. අන්නේ මද කිපෙන කාලෙට මේ ඇත්තුන්ගේ මේ පස්පලේ ශ්‍රාවයේ වැగిරෙනේම පුතේ මීමැස්ස බොන්න එනවා. ඒ මීමැස්ස වහනකොට ඇත්තු ඉන්න දෙන්න කම් දෙක වනලා ගහනවා මීමැස්සන්ට වැටෙන්න බිමට. හරිද? බිමට වැටෙන්න ගහන එක තමයි සාමාන්‍ය විදිය. නමුත් මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? මේ මද කිපිච්ච ඇත්තු මද සංසිඳිලා වගේ පියවින් කියන්නේ පුතේ ස්වභාවයෙන් නොසැලී කියන්නේ නොසැලී මද සංසිඳිලා වගේ ස්වභාවයෙන් හෙළවෙන්නේ නැතුව ඉන්නවා. ගජසෙන් සිටියම් ගජසිරි කියනි. ගජසෙන් කියන්නේ ඇත්සේනාව, සිටියම් කියන්නේ චිත්‍ර, ගජසිරි කියන්නේ ඇතුන්ගේ ස්වභාවය, කියලි කියන්නේ පුතේ ප්‍රකාශ කරනවා. හරිද? මේ ඇත්සේනාව ඇතුන්ගේ ස්වභාවයේ තියෙන චිත්‍ර වගේ තමයි ප්‍රකාශ වුනේ. ඒ කියන්නේ ඇත්තු මද කිපිලා ඉන්නේ. ඇතුන්ගේ ඇඟේ පස්පලකින් ශ්‍රාවයක් වැగిරෙනවා. මේ ශ්‍රාවයේ වුණ මීමැසි රංචු පිටින් එනවා. ඒ ආවම පුතේ ඇත්තු කම්පෙටි වලින් ගහලා දඟලලා කේන්තියෙන් මීමැස්ස එළවනවා. හැබැයි මේ වීණා නාදය ඇහෙනකොට ඇත්තුන්ට හෙළවෙන්න අමතක වෙනවා. අමතක වෙනකොට අර මීමැසි රංචු එහෙම මෙල්ලිලා ඉන්නේ ඒත් සංසුන් නැතා ඉන්නවා. පියාපත් සලන්නේ නැතුව මීමැසි රංචු පියාපත් සලන්නේ නැතුව ඉන්න මීමැසි රංචු රඳවගත්ත කොපුල් ඇතුව කම්මුල් ඇතුව මේ නවතින්නේ නැති වීණා නාදයටම කුතුහලයෙන් මද සංසිඳුන ස්වභාවයෙන් හෙළවෙන්නේ නැතිව ඇත්සේනාව ඇතුන්ගේ ස්වභාවය ඇඳපු චිත්‍ර ප්‍රකාශ කරනවා වගේ ඉන්නවා. හෙළවෙන්නේ නැතුව චිත්‍ර වගේ ඉන්නවා. පියාපත් සලන්නේ නැති මීමැසි රංචු ඉන්න කම්මුල් තියාගෙන නවතින්නේ නැති වීණා නාදයට කුතුහලයෙන් මද සංසිඳුණු ස්වභාවයෙන් හෙළවෙන්නේ නැතුව ඇත්සේනාව ඇත්තුන්ගේ ස්වභාවය පෙන්වන චිත්‍ර වගේ චිත්‍ර ප්‍රකාශ කරනවා වගේ ඉන්නවා කියලා තමයි කියන්නේ. බලන්න පුතේ මේ කවිය අතිශයෝක්තියෙන් තමයි බුද්ධ කවිය අතිශයෝක්තියක් තමයි වර්ණනා කරන්නේ. ඇත්තු මෙච්චර ඉන්නවා. අර මම කිය බෝබුලත් එක්ක වර්ණනා කරනවා කියලා. මෙන්න අතිශයෝක්ති වර්ණනාවක් තමයි මේකේ තියෙන්නේ. මේ සමයේ තියෙනවා ශබ්ද රසය තියෙනවා මේ හැම එකම තියෙනවා. පෙද විරිතෙන් තමයි පුතේ මේක ලියලා තියෙන්නේ.